Hi. දෙවෙනි ස්ටොක් එක මේ තියෙන UK ස්ටොක් එක මේකෙත් අන්බොක්සින් එකක් කරමු. මේ ස්ටොක් එකේ අඩංගු වෙන ද්‍රව්‍ය මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම ලිස්ට් එක මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්න වෙලාවක් නැති අයට පුළුවන්. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික බලලා වෙබ්සයිට් එකෙන් විස්තර තියෙනවා ඒ ටික බලලා අවශ්‍ය නම් ගොඩාක්ම විස්තර දැනගන්න ඕන නම් වීඩියෝ එකේ ඒ ටික මම පිළිවෙලට දාන ටයිම් ලැප්ස් පුළුවන් වුණොත් දාන්නම් බැරි වුණොත් ඉතින් sorry. විස්තර ටික වෙබ්සයිට් එකෙන් බලන්න නැත්නම් විනාඩි 5කට වගේ මම පුළුවන් තරම් මේක කෙටියෙන් කරන්න බලන්නම් හොඳේ. පියම් වීඩියෝ කරේ. හරි UK ආවා okay මේ දෙක මට මේ තියෙන්නේ මගේ පේමන්ට් එක මගේ නයිසිනමයිඩ් එක ඉවර වෙලා තිබුණේ මේ පාර නම් දෙකක් ගත්තත් මට පාඩු නෑ ඉතින් මොනවා කරන්නේ පානේ ඊළඟ ස්ටොක් එකෙන් ගන්න එක මේ තුන ගත්තා මම ඔන්න නයිසිනමයිඩ් විටමින් C කියන්නේ මම මේ ගැන කතා කරන්න ඕනේ නෑ බැලන්ස් නයිසිනමයිඩ් බැලන්ස් විටමින් C කියන්නේ ළමයි ඔයා මේකවත් ඔයාගේ රූටින් එකට එකතු කරගත්තේ නැත්නම් එකතු කරගෙන නැත්නම් don't talk to me හරිනේ මේ තියෙන්නේ ගොඩක්ම හොඳ කොම්බිනේෂන් එකක් ලය කරන්න පුළුවන් උදේ හවස පාවිච්චි කරන්න පුළුවන් ඕන දෙයක් ගාලා පාවිච්චි කරන්න පුළුවන් ඕනම තැනකට ගාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනම ස්කින් කන්ඩිෂන් එකක් තියෙන කට්ටියටත් පාවිච්චි කරන්න පුළුවන් මොකද මේකේ එක එක percentages තියෙනවා මේ පාර ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ 3% ඒවා ටික ඇක්ටිව් විටමින් C 3% ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ස්ටාර්ට් කරන්න විටමින් C ගන්න බය කෙල්ලන්ට ඔන්න විටමින් C ගන්න බය අයට හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි පටන් ගන්න හොඳම දෙයක් මොකද ඕඩිනරි එකේ චුට්ටක් විතර සැර වැඩි එහෙම අයට පුළුවන් අපි ඕඩිනරි සෙල් කරනවා එහෙමට පුළුවන් මේකෙන් පටන් ගන්න හරිද ඒක එහෙමයි මේ පාර මේ මගෙන් අහනවනේ අක්කේ ස්කින් එක හෙල්දි විදිහට බ්‍රයිට් කරගන්න පුළුවන් සුදු වෙන්න එපා කියලානේ දැන් අපි හෙල්දි විදිහට සුදු වෙන්න බෑ හෙල්දි විදිහට පැහැපත් වෙන්න බෑ තියෙන දේ තියෙන හැමත ආදරය කරගෙන ඒ පාටට ආදරය කරගෙන ඉගෙන ගන්න ඕනේ ඕක තමයි කියන්නේ ගොඩක් වෙලාවට මම උනා හැබැයි මට තේරෙනවා පොඩ්ඩක් විතර අපේ ස්කින් එක අපේ හැම අපේ අත මූණ සන්බර්න් වෙලා තියෙනවා නම් පිග්මන්ටේෂන් එකක් තියෙනවා නම් ඒක යවාගෙන ෂේඩ් එකක් හරි ෂේඩ් දෙකක් හරි ෂේඩ් තුනක් හරි කමන්නේ චුට්ටක් විතර පැහැපත් කරනවා නම් පැහැපත් වෙනවා නම් අපි කැමතියි නේද ඒකට කැමති වෙන එක කිසිම වැරද්දක් නැහැ සුදු වෙන්නත් කැමති වෙලා හිතන ඉන්න එක වැරද්දක් නැහැ ඇත්තටම හැබැයි ඒක සුදු වෙන්න සුදු කරගන්න ඔයා ගන්න ප්‍රොඩක්ට් එක තමයි මැටර් වෙන්නේ හරිද that is what actually matters ඉතින් මම ගෙනාවා හොඳට කල්පනා කරලා හොඳට හොයලා බලලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ස්කින් බ්‍රයිට්නින් වලට බය නැතුව ගන්න පුළුවන් හොඳ ක්‍රීම්ස් ළඟදිම අපි හොඳම හොඳ තව ක්‍රීම් එකක් ගේන්න ඉන්නවා තාම ඒකේ වැඩ කටයුතු යන ගමන් තියෙන්නේ හිතපු ගමන් කරන්න බෑනේ හැමදේම මේ තියෙන්නේ the first time in Sri Lanka I guess Whiteface කියන බ්‍රෑන්ඩ් එක මේ තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ විටමින් C ක්‍රීම් එක මම ගෙනල්ලා තියෙනවා niacinamide ක්‍රීම් එක ගෙනල්ලා තියෙනවා සහ retinol එකක් ගෙනල්ලා තියෙනවා ඉතින් මට හරිම සතුටුයි මම මේ ප්‍රොඩක්ට් එක එකතු කරපු එක ගැන මොකද ගොඩාක් හොඳ රිවිව්ස් තියෙන ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක් කොටින්ම UK ඉන්න මගේ ඒජන්ට් උත් පාවිච්චි කරන ප්‍රොඩක්ට් ඉතින් ඒ නිසා බය නැතුව ගන්න පුළුවන් මමත් මේක ගන්න ඉන්නේ මේකේ විටමින් C එකක් තියෙනවා ඉතින් ස්කින් එකට බ්‍රයිට් කරගන්න මොයිස්චරයිසර් එකක් විදිහට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් තමයි මේ තියෙන්නේ niacinamide අඩංගු වෙලා තියෙන එකක් තියෙනවා anti dark spot cream niacinamide and avocado oil කියන්නේ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් ඇත්තටම පිග්මන්ටේෂන්ස් වලට සහ ඩාර්ක් ස්පොට්ස් වලට ඒ avocado oil සහ niacinamide ඔයාලා දන්නවා කොච්චර හොඳයිද කියලා retinol මේකේ තියෙනවා anti wrinkle cream retinol and hyaluronic acid retinol පාවිච්චි කරාම ස්කින් එක dry වෙන්න බලනවා සමහර අයට ඒක සාමාන්‍ය දෙයක් ඉතින් retinol සහ hyaluronic acid එකතු කරලා මේ ක්‍රීම් එක හදලා තියෙනෙත් මං හිතන්නේ ඒ නිසා වෙන්න ඕනේ කිරිදෙන මවුරුන් සහ එක්ස්පෙක්ට් කරන කට්ටිය breast feeding එක්ස්පෙක්ට් කරන කට්ටිය pregnant කට්ටිය මේක ගන්න එපා මේක පාවිච්චි කරන්න එපා ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් niacinamide වගේ ක්‍රීම් එකක් ඔන්න ඔයාලගේ මේ සීසන් එකේ මේ pregnant සීසන් එකේ ඔයාලට පාවිච්චි කරන්න ක්‍රීම් එකක් වෙනවා නම් ඔන්න ඔයාලට බය නැතුව ස්කින් එකේ අර එනවනේ පොඩි අඳුරු ගතියක් සමහර අයට හෝමෝනල් ක්‍රියාකාරීත්වයක් ඉඳ තමයි එන්නේ
ඒ කොහොම නමුත් ඔයාලට ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක මේන්ටේන් කරන්න, ස්කින් එකේ පිග්මන්ටේෂන් අඩු කරගන්න, ඔයාට ඔයා ගැන ඔයා කෙයා කරනවා කියලා ඔයාට හිතෙනවා දෙයක් ගන්න කැමති නම් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. මේකත් එක්කම තව තියෙන හොඳ රේන්ජ් එකක් තමයි Cetaphil එකේ ස්කින් බ්‍රයිටනින් රේන්ජ් එක. ඒක ටිකක් මේකට වැඩිය ප්‍රයිස් එක වැඩි. ඉතින් මම ඒකයි කිව්වේ මුලින්ම affordable price එකකට ඔයාලට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මේ තමයි ටැබ් එක. හරිනේ. ඉතින් මම ඊට වැඩි ඕපන් කරලා පෙන්නන්නේ. අපි මේ ගැන වැඩිදුර විස්තර ඉස්සරහට කතා කරමු. හොයලා බලන්න, හොයලා බලලා ගන්න. අපෙන් ගන්න ඉතින් බය වෙන්න ඕනේ නැහැ. දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මේ ඔක්කොම UK ප්‍රොඩක්ට්. ඕ නයිස්. රෝසිප් ඔයිල් එකම නම තුනක්. මේ තියෙන්නේ බැලන්ස් එකේ රෝසිප් ඔයිල් එක. රෝසිප් ඔයිල් එක කියන්නේ ගොඩක් දැන් ලංකාවේ ගර්ල්ස්ලා කැමති පාවිච්චි කරන රෝසිප් ඔයිල් සහ ඔයිල්ස් ඒගොල්ලෝ ඉන්කෝපරේට් කරන්න කැමති ස්කින් එකට. මට හිතුණා බැලන්ස් එකේ මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන රෝසිප් ඔයිල් එක එකතු කරන්න ඕනේ කියලා. මේක ඇත්තටම මම පර්සනලි පාවිච්චි කරන්න අරන් තියෙන්නේ. මට තියෙන ඩ්‍රයි ස්කින් එකක් ඒ නිසා. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට උනත් එක්ස්ට්‍රීම් ඇක්නි ඇන්ඩ් බ්‍රේක්අවුට්ස් එන්නේ නැත්තම් විතරක් මේක ගන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් තියෙන කට්ටියට කොහොමත් හොඳයි. කොහේ වුණත් ගන්න පුළුවන්, බය නැතුව ගන්න පුළුවන්. රෝසිප් ඔයිල් එකෙන් ඇත්තටම ඔයාලගේ ඉන්ස්ටන්ට්ලි නරිෂ් කරනවා, ඩීප්ලි මොයිස්චරයිස් කරනවා, හෙල්දි ඇන්ඩ් ස්මූත් ස්කින්. තමයි සහ මේකෙන් මම දන්න විදිහට රෝසිප් ඔයිල් එකෙන් යම් කිසි ප්‍රමාණයකට වගේ ස්කින් එක පොඩ්ඩක් හෙල්දි සහ ප්ලම්ප් ලුක් එකක් එනවා සහ ඒ එක්කම ටිකක් විතර ස්කින් එක බ්‍රයිට් කරනවා කියලා කියනවා. කොහොම නමුත් මේක අපි දිග කාලයක් පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒක දැනගන්න. හැබැයි ඩ්‍රයි ස්කින් තියෙන කට්ටියට හොඳම විසඳුමක්. ordinary authentic ordinary මේ ඉතින් මේවා ඔතෙන්ටික්ද කියලා අහන කටට මම පුංචි ක්ලිප් එකක් පාවිච්චි කරේ. මෙතනදී එකතු කරන්නම්. ඇත්තටම මේ සමහර ප්‍රොඩක්ට්ස් ගන්න යනකොට මේ වගේ ප්‍රොඩක්ට්ස් මේවා ගන්න යනකොට සමහර වෙලාවට මමත් එයාගේ shopping ඒ වෙලාවට මමත් එකතු වෙනවා. මට ගොඩාක් වෙලා ඉන්න වෙන්නේ නැහැ. සමහරවිට මම ඉක්මනටම කෝල් එකට ගිහිල්ලා මට අවශ්‍ය කරන ප්‍රොඩක්ට්ස් ටික කියලා තෝරලා කරලා තමයි යාලට මම සිලෙක්ට් කරලා කියන්නේ. ඉතින් ඔයාලට ඔන්න බය නැතුව ගන්න පුළුවන් ordinary products. මම හිතන්නේ මම මේ පළවෙනි වතාවට unboxing වීඩියෝ එකක් කරේ අපේ channel එකේ ordinary products වලට. ඉතින් මම මේකත් එක්කම මගේ shopping වීඩියෝ එකකුත් එකතු කරන්නම්. මමත් ගියා shopping මේ පාර. ඉතින් shopping වීඩියෝ එකකුත් එකතු කරන්නම්. අපි ගාව ඇවිල්ලා තියෙනවා මේ පාර stock එකත් එක්ක niacinamide, salicylic acid සහ glycolic උත් මම හිතන්නේ අපි දාන්න කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් order එක place කරන්න. ordinary එකේ අපි ගාව product range එකම එකතු වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ message කරනකොට product එක out of stock වෙලා තිබුණත් ඔයගලන්ට පුළුවන් pre order මේක product එක order කරන්න. මොකද අපේ stocks හැම 2 weeks වලින්ම වගේ එනවා. ඉතින් ඒ 2 weeks වලින් එන stock එකට ඔයාලට ඔයගේ product එක එකතු කරගන්න පුළුවන්. පොඩ්ඩක් කල් ඉවසගෙන ඉන්න. ඉතින් හරි product එක authentic product එක හරියට ගන්න ඕන නම් පොඩ්ඩක් කල් යනවා. හරිද? මොකද මේ පෝර බෑග් ගණන් ගෙනන බෑග් ගෙනලා විකුණන්න බෑ අපිට. හරිද? ඒක නිසා ඉතින් ඒ ඔන්න ඔහොම තමයි ordinary products ටිකත් මම මේක one by one පෙන්නන්නේ නැහැ. ඔයාලට ඔන්න ordinary තෝරන order එක දාන්න පුළුවන්. බය නැතුව. product එක නිකන් හරි out of stock වෙලා තිබුණොත් ඔයාගේ details දෙන්න නම, ලිපිනය සහ phone numbers දෙකක් ඒ වගේම pre order basis කරනවා නම් අපි bank transfer කරනවා. ඉතින් pre order basis කරනවා නම් අපි නිතරම ගෙන niacinamide වගේ දේවල් වලට නම් bank transfer අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මොකක් හරි ස්ටොක් එකේ අපි සාමාන්‍යයෙන් වැඩිපුර ගේන්නේ නැති ප්‍රොඩක්ට් එකක් නම් ගෙන්නන්නේ half payment එකක් අපි bank transfer කරන්න කියනවා. එතකොට ස්ටොක් එක ආපු ගමන්ම අපේ හැම waiting list එකේ ඉන්න customers ලා කීප දෙනෙක් හැම ස්ටොක් එකට කලින්ම එකතු වෙනවා. ඩීල් රේන්ජ් එකේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකේ ඔයාලා තෝරන එක out of stock වෙලා තිබුණා. order එක place කරන්න ඊළඟ ස්ටොක් එකේ කියන්නේ every 2 weeks එනවා. ඔයාලට උපරිම සතියක් එකමාරක් වගේ තමයි බලන් ඉන්න වෙන්නේ. සති දෙකක් බලන් ඉන්න වෙයි සමහර වෙලාවට. ඉතින් බලන් ඉඳලා ගන්න. මොකද හරි ප්‍රොඩක්ට් එකක් හරි විදියට ඔයාලගේ අතට ලැබෙන්නේ. මේකේ තව දෙයක් මම හැබැයි කියන්න ඕනේ. UK versions, Canada versions කියලා versions කීපයක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ websites වලත් තියෙනවා. හොඳ ordinary විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝම දන්න Cetaphil වල වුණත් Korean version එකක් තියෙනවා, Canadian version එකකුත් තියෙනවා. එතකොට ඒ versions දෙක කියන්නේ ඒක fake කියන එක නෙමෙයි. ඉතින් ඒ London කියලා තියෙනවා. මේකලංගේ box එකේමත් දාලා තියෙනවා distributor London කියලා. එතකොට ඒක made in Canada distribution එක තමයි එක countries වලට දීලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට ඕකට pass කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ නිසා මම කලින් මොන්න කිව්වා. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකෙත් authenticity එක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. distributor වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ country එක අනුව තමයි වෙන්නේ. made in Canada තමයි එන්නේ හැම product එකක්ම අපේ තියෙන. ඒ කොහොම නමුත් ඔයාලට barcode බලන්න ඕනේ නම් මොනවද මේ numbers අහන කට්ටිය ඉන්නවා. barcode බලන්න ඕනේ, අකුරු බලන්න ඕනේ, අකුරු වල size එක බලන්න ඕනේ. ඕන දෙයක් බලන්න පුළුවන්.
අපි වෙබ්සයිට් එකට බාකෝඩ්ස් වල ෆොටෝස් එකතු කරන්න හැම ප්‍රොඩක්ට් එකේම ඊටත් නැත්තම් කැටලොග් එක බලන්න මම නම් එක මෙතනින් දාන්නම් මේ නම් එක හරහා ඔයාලට පුළුවන් කැටලොග් එක චෙක් කරන්න කැටලොග් එකේ ප්‍රශ්න අහලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඕඩර් එක මේ ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රොඩක්ට් එක ගැන ප්‍රයිස් එක දැනගන්න ඕන නම් මේ නම් එකට මැසේජ් කරලා ප්‍රොඩක්ට් එක ප්‍රයිසස් ඒ ටික දැනගන්න පුළුවන් කැටලොග් එක චෙක් කරන්නත් මේ නම් එකට ගිහිල්ලා කැටලොග් එක බලන්න කැටලොග් එක ඔක්කොම විස්තර දානවා බාකෝඩ් හැමදේම මම දාන්න කියලා කියන්න ඒක හරියන්නේ නැහැ නැත්තම් මට හැමෝටම මේකින් එක යවන්න බෑ බාකෝඩ් එක වෙබ්සයිට් එකටත් අපි බාකෝඩ්ස් දානවා අපිට පොඩි කාලයක් දෙන්න ඉතින් මේ බිස්නස් එකක් නේ ඉතින් අපි මිනිස්සු තමයි මෙතන වැඩ කරන්නේ ඉතින් හැමෝටම වැඩක් තියෙනවා හැමදාම කරන්න ඉතින් හැම එකක් එක්කම අපි ටික ටික මේක කම්ප්ලීට් කරලා ඔයාලට බාකෝඩ්ස් වීඩියෝස් ෆොටෝස් ඔක්කොම බලන්න පුළුවන් විදියක් හරි ගස්සලා දෙන්න මේ ප්‍රොඩක්ට්ස් වල මේවා වෙබ්සයිට් වලින් අපි ඩවුන්ලෝඩ් කරනකොට පුළුවන් තරම් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් එකටම මැච් වෙන එක තමයි අපි දාන්නේ පොඩි පොඩි වෙනස්කම් තිබුණොත් තියෙන්නේ ඒගොල්ලෝ පැකේජින් කාලෙන් කාලට වෙනස් කරන හින්දා හරිද ඔහොම තමයි ඕඩර් එක ඉවරයි ඊට පස්සේ ලිප්ස්ටික් මේ පාර ඔයගොල්ලෝ දන්නවා සැෆරන් ලන්ඩන් එකේ ලිප්ස්ටික්ස් ටිකක් අපිට එකතු වෙලා තිබුණා ඒ එක්කම අපි ගාව තියෙනවා මොනවාද මේ තියෙන්නේ මේ කාලයක් අපෙන් ඔයගොල්ලෝ පිස්සු හැදිලා වගේ ඉල්ලපු එකක් රිමෙල් ලන්ඩන් කියන්නේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් සැෆරන් ලන්ඩන් උත් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඉතින් මම ඔයාලට මේකේ එකක් ෂේඩ් එකක් මේ තියෙන මෝබ්ලිස් කියන කලර් එක මේ තියෙන්නේ මේක මගේ පාවිච්චි කරලා ඉවරයි දැන් මේ තියෙන ෂේඩ් එක හරිම හොඳ ෆෝමියුලා එකක් තියෙන වව් මන් හරිම ලස්සන අමුතු පින්ක් එකක් ඒක හරිද ඔය තියෙන විදිහ මේක එකක් ඊට අමතරව ඊට අමතරව මේ තියෙනවා රිමෙල් ලන්ඩන් එකේම රෙඩ් එකක් මේකේ නම තමයි ලාස්ටිං හොලිවුඩ් රෙඩ් එක it's a nice maroon color මේ තියෙන මේ maroon එක වා ලස්සන maroon එකක් ඒක හරිද maroon shades වලට ආස කට්ටියට අපි සමහර ඩාර්ක් ස්කින් ටෝන් තියෙන කට්ටියටත් ෆෙයා කට්ටියටත් ඇත්තටම එක වගේ ලස්සනයි මේ කලර්ස්. තව ලස්සන නියුඩ් එකක් තියෙනවා. මේක මම ඔල්රෙඩි පාවිච්චි කරන්න අරන් තිබ්බ එකක් මේක. මම මේක නම් දැන් ඕපන් කරලා ඔයාලට ස්විච් කරන්න හැ. honey nude කියන එක. මේක ලස්සන නියුඩ් ෂේඩ් එකක්. okay මේ තියෙන එක. honey nude එක. හරි ඒක එහෙමයි ඊට අමතරව බෝෂෝ පැරිස් කියන බ්‍රෑන්ඩ් එකේ මේක ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක් මේක ගේන්නේ අපි UK වලින් බෝජෝ පැරිස් කියන බ්‍රෑන්ඩ් එකේ ලස්සන මෝබ්ලිස් එකටම යන ලස්සන ෂේඩ් එකක් මේ තියෙනවානේ මේක තියෙනවා මේකේ මේ ඔක්කොම ඩීටේල්ස් මම වෙබ්සයිට් එකට දාලා තියන්නම් මේක මට අලුතෙන් මම ගෙනාගත්තේ මට try කරන්න මේක අපි අන්තිමට කරමු මේ ලිප්ස්ටික් එක හරිම ලස්සනයි try කරන්න ගෙනාපු එකක් ඒකත් එක්ක බෝජෝ පැරිස් එකේ තවත් ලස්සන ෂේඩ් එකක් මේක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මම අර ජිම් එකට යන වීඩියෝස් වල බෝජෝ පැරිස් ගැන තමයි මම කතා කරන්නේ මේ තියෙන රෙඩ් එක ලස්සන velvety finish එකක් තියෙන ලස්සන velvety finish එකක් තියෙන ලස්සන look එකක් තියෙන long lasting කිසිම විදිහකට වාගේ lips වලට irritation එකක් එන්නේ නැති කිසිම අපහසුාවක් එන්නේ නැති velvet එඩිෂන් එකක් මේ තියෙන්නේ velvet matte liquid lipstick එක තමයි බෝජෝ පැරිස් එකේ මේ තියෙන්නේ මේක නම් velvet එක නෙමෙයි මේක යන්නේ සෆල්දි වෙල්වට් කියලා මේකේ පොඩ්ඩිම පොඩි දිලිසෙන ගතියක් ග්ලොසි ගතියක් එන්න පුළුවන් හැබැයි ඒ කියන්නේ වෙල්වට්ම නෙමෙයි මේක තමයි ගොඩක්ම වෙල්වට් මේ එඩිෂන් එකේ එහෙම නැහැ හැබැයි හරිම ලස්සන කලර්ස් අර ගෑව නොගෑව වගේ ටින්ට් එකක් වගේ තමයි මේක එකතු වෙන්නේ ඒකක් තියෙනවා මේක අපි දැන් ඕපන් කරලා බලමු අපිට ඔයාලට ලිප්ස්ටික් නම් ආයි the best collection ඔයාලට ලිප්ස්ටික් නම් ලිප්ස්ටික් ගන්නවා නම් බය නැතුව තොල් කළුවේ කියලා පාවිච්චි කරන්න තොල් කළුවේ කියලා බය වෙන්නේ නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් අපි ගාව තියෙනවා. සැෆ්‍රන් ලන්ඩන් එකේ කලර්ස් තියෙනවා මම හිතන්නේ 20ක් විතර. ඊට අමතරව බෝජෝ පැරිස්, රිමෙල් ලන්ඩන්, ලොරියල් පැරිස් එකෙත් මේ පාර ආවේ නැහැ ස්ටොක් එක. ලොරියල් පැරිස් එකෙත් අපි ගාව කීපයක් තියෙනවා. හැබැයි මේ පාර අපි ගෙන්නේ මේ කලර්ස් ටික. ඉස්සරහට ආයි රීස්ටොක් වෙනකොට මම වීඩියෝ එකක් කරන්න. රීස්ටොක් කරේ නැහැ. දැන් තියෙන ටික තියෙනවා. එච්චරයි. ඉතින් සැෆ්‍රන් ලන්ඩන් එකෙත් තියෙනවා. ඔයාලා බලන්න.
wow, very nice. මේක නම් වෙනම වීඩියෝ එකක් ගෙන්නන්නේ. මේක too good to be wasted in one video. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් ගෙන්න මම මේක ඕපන් කරන්නෙත් නැහැ. but හරි bye. ඉතින් මේ ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට આવොත් treasure.lk වෙබ්සයිට් එකට ඇවිල්ලා ගන්න. ඒ වගේම ෆෝන් නම්බර් එක කැටලොග් එක චෙක් කරන්න නම්බර් එක මම මෙතනින් දාන්නම්. මේ නම්බර් එක හරහා කැටලොග් එක බලන්න, ප්‍රොඩක්ට්ස් බලන්න, ඕඩර් එකක් ඉක්මනටම ප්ලේස් කරන්න ඕන නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න, නමයි, ඇඩ්‍රස් එකයි, මොබයිල් නම්බර්ස් දෙකක් දාන්න. අවශ්‍ය කරන ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාලට අපි ඕඩර් එක ප්ලේස් කරන්න දෙන්නම්. වෙබ්සයිට් එකෙන් ප්‍රොඩක්ට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ගිහලා එන්නම්. bye.